YouTube දැනුම් කරණයේ ප්‍රමුඛයාන් ලකට්ස් නාලිකාව නරඹන ඔයාට සුබ දවසක්. ලොකු ඉඩමක් එක්ක තියෙන පැරණි ගෙවල් දෙකක් ගැන විස්තර කියන්න අද මම යන්නේ මීරිගම බාඳුරාගොඩට. මේ දැන් පේන්නේ මීරිගම ටවුන් එක. හරි, අපි යමු එහෙනම් වටනා ඉඩමක් එක්ක තියෙන මේ ගෙවල් දෙක බලන්න. එහෙනම් ඔයා මීරිගම ටවුන් එකට එන්න. මීරිගම ටවුන් එකේ බෝධිය ගාවෙන් වම් පැත්තට තියෙනවා දිවුලපිටිය පාර. ඔයා මේ දිවුලපිටිය පාරේ කිලෝමීටර් 8ක් විතර යන්න. එතකොට ඔයාට බාඳුරාගොඩ ඉස්කෝලේ හම්බ වෙනවා. මීරිගම ඉඳලා එනකොට බාඳුරාගොඩ ඉස්කෝලේ තියෙන දකුණු පැත්තේ. ඒ හින්දා හොයා ගන්න හරිය ලේසි. දැන් බාඳුරාගොඩ ඉස්කෝලේ පහු කළා පොඩ්ඩක් ඉස්සරහට යන්න. එතකොට ඔයාට දකුණු පැත්තෙන් පේනවා බාඳුරාගොඩ පාසල පාර. හරි, ඔයා දැන් බාඳුරාගොඩ පාසල පාරේ කිලෝමීටර් 1.5ක් විතර යන්න. දැන් ආයෙත් දකුණට හැරිලා තවත් පොඩ්ඩක් ඉස්සරහට යන්න. එතකොට ඔයාට පේන මේ තේපල තමයි විකුණන්න තියෙන්නේ. පාරේ දෙපැත්තට වෙන තමයි මේ විශාල ඉඩම තියෙන්නේ. දකුණු පැත්තේ තියෙන මේ ඉඩම තමයි ගෙවල් දෙක හදලා තියෙන්නේ. අක්කර 1.5ක ඉඩමේ හදපු එක ගෙයක් තමයි මේ පේන්නේ. නිදන කාමර දෙකක පැරණි ගෙයක්. ඒ වගේම සාලයක් සහ මුළුතැන් ගෙයකුත් තියෙනවා. හරි, අපි යමු මේ ඉඩමේ තියෙන අනික් ගේ බලන්න. ඒ ගෙදරට යන පාර තමයි ඔයාට දැන් පේන්නේ. ඒකත් නිදන කාමර 3ක පැරණි ගෙයක්. ඔයාට මේ පේන්නේ ගේ ඇතුලේ වීඩියෝ දර්ශන. නිදන කාමර වලට අමතරව ඔෆිස් රූම් එකක්, සාලයක්, කෑම කාමරයක් මෙන්ම මුළුතැන් ගෙයකුත් තියෙනවා. අක්කර 1.5ක ඉඩමේ සාරවත් පොල් වගාවක් තියෙනවා. පොල් වගාවෙන් සැලකිය යුතු ආදායමක් ලබන බවයි අයිතිකරු අපිට කිව්වේ. පොල් වගාවට අමතරව කෙසෙල් වගා කරලා තියෙනවා. ඒ විතරක්ද කොස්, බෙලි, දියුල් ඇතුළු පළතුරු වගේම ගම්මිරිස් වගාවකුත් දකින්න ලැබෙනවා. හරි, එහෙනම් අපි යමු පාරේ වම් පැත්තේ තියෙන ඉඩමට. මේ ඉඩමේ පොල් සහ කෙසෙල් වගා කරලා තියෙනවා. ඉඩමේ වීඩියෝ දර්ශන තමයි ඔයාට මේ පේන්නේ. බෝගවගාවට වතුර සපයා ගන්න විශාල ලිඳකුත් මේ ඉඩමේ තියෙනවා. ඒ එක්කම තවත් පර්චස් 13කුත් තියෙනවා. මේ වෙන විට ගස් ලැබුව වගා කරලා තියෙනවා. අක්කර 1.5යි, අක්කර භාගයයි, පර්චස් 13යි ඔක්කොම අක්කර 2කට ආසන්නයි. හරියටම කියනවා නම් පර්චස් 223ක විශාල ඉඩමක්. මෙතන ඉඳලා දිවුලපිටිය ටවුන් එකටත් තියෙන්නේ කිලෝමීටර් 5ක් වගේ පොඩි දුරක්. ඒ වගේම හොඳ ගමනාගමන පහසුකම් තියෙන තැනක්. ජාතික පාසල්, බැංකුව, සුපර් මාකට්, රාජ්‍ය ආයතන වලට පහසුවෙන් යන්නත් පුළුවන් මෙතන ඉඳලා.
නිස්කලංක මනරම් තැනක තියෙන මේ වගේ ඉඩමක් නේද ඔයා හොයා හිටියේ. හොඳ ඉඩමක්. ගෙවල් දෙකකුත් එක ගන්න ලැබුණු මේ chance එක මොකටද මිස් කරගන්නේ? එහෙනම් ඉතින් තිරේ දිස්වන මෙන්න මේ දුරකථන අංක වලින් රාත්‍රී 7න් පසුව අයිතිකරුට කතා කරලා විකුණන මිල ගණන් ගැන විස්තර දැනගන්න. හරි. හැමෙම තවත් මේ වගේ වීඩියෝ එකකින්. එතකව subscribe කරන්න, like එකක් දාන්න, වෙන කෙනෙකුට share කරන්න අමතක කරන්න එපා. ආරාධනා කරනවා www.luckads.com අපේ වෙබ් අඩවියට පිවිසෙන්න කියලා. ඒ වගේම ලක්රු ජාත්‍යන්තර ගුවන් විදුලියෙන් ඔබේ ව්‍යාපාරික දැන්වීම් විකාශය කරවා ගන්නත් ඔබට දැන් පුළුවන්. ඉතින් මෙවැනි වටිනා දේපලක් ගැන තොරතුරු වරන් ආයෙත් හමුවෙමු තවත් වීඩියෝකින්. එතෙක් ඔබේ මතකයට ලක්කැට්ස් 100% ශ්‍රී ලාංකිකයි.